stay hungry, stay foolish. කිසිදු උපාධියක් නැති පුද්ගලෙක් උපාධිධාරීන්ට කියන කතාවක් තමයි මේක. මේ පුද්ගලයාගේ ව්‍යාපාරික කතාව ආරම්භ වන්නේ වාහන ගරාජ් එකක් ඇතුලේ. හැබැයි මේ ගරාජ් එකේ ඉඳන් ගොඩනගපු සමාගම ලෝකෙම දන්න තැනකට ආවට පස්සේ එහි අධ්‍යක්ෂක මණ්ඩලය එකතු වෙලා මේ සමාගමේ නිර්මාතෘව ඒ සමාගමෙන් එළියට ඇදලා දැම්මොත් ඒ ඔයාට මොන වගේ ඇඟීමක් දැනෙයිද? සාමාන්‍ය පුද්ගලයාට මේ දේ වුණා නම් එතනින් ජීවිතේ අතාරිනවා. හැබැයි අද අපි කතා කරන මේ අද්විතීය මිනිසා ඒ වැටුණ තැනින් නැගිටලා තමන්ව එළවපු සමාගමට නැවතත් රජෙක් වගේ පියනැගුවා විතරක් නෙවෙයි මුළු ලෝකෙම තාක්ෂණය උඩියටිකුරු කළා. ඔහු තමයි ලෝකෙම දන්න Apple සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්. 1955 පෙබරවාරි මාස 24 වෙනි දින උපන් ස්ටීව් ජොබ්ස් ඔහුගේ සැබෑ දෙමව්පියන් විසින් වෙනත් පවුලකට හදාගන්න දෙනවා. කුඩා කාලයේ ඉඳන්ම වෙනස් විදියට හිටපු ස්ටීව් ජොබ්ස් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතරමැදදී අතාරින්නේ ඒකාකාරී අධ්‍යාපන ක්‍රමයට තිබූ අකමැත්ත නිසාමයි. නමුත් ඔහු ඉතා ආසාවෙන් කැලිග්‍රැෆි නොහොත් අතින් ලස්සනට අකුරු ලියන කලාව ඉගෙන ගන්නවා. එමෙන්ම ඔහු තාක්ෂණය පිළිබඳ අසීමිත උනන්දුවක් දැක්වූ පුද්ගලයෙක්. 1970 වර්ෂයේදී වයස අවුරුදු 21ක් වුණු ස්ටීව් ජොබ්ස් තමන්ගේ දක්ෂ මිතුරෙක් වුණු ස්ටීව් වොස්නියක් සමග එකතු වෙලා තමන්ගේ නිවසේ වාහන ගරාජය ඇතුලේ Apple සමාගම ආරම්භ කරනවා. ඔවුන් නැතු Apple 1 සහ Apple 2 පරිගණක ඉතාම කෙටි කාලයකින් ලෝකෙම ජනප්‍රිය වෙනවා. අවුරුදු 25ක් වෙද්දී ස්ටීව් ජොබ්ස් කියන්නේ කෝටිපතියෙක්. ස්ටීව් ජොබ්ස් බොහෝ වෙලාවට තනි මතයට වැඩ කරපු පුද්ගලයෙක්. ස්ටීව් ජොබ්ස්ගේ මේ දැඩි පාලන ක්‍රමවේදය සහ මුරණ්ඩු ගතිගුණ නිසා සමාගමේ අනෙක් නිලධාරීන් සමග නිතරම ගැටුම් ඇති වෙනවා. මෙන්න මේ හේතුව නිසා 1985 දී Apple සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය එකතු වෙලා ස්ටීව් ජොබ්ස්ව ඔහු විසින්ම හදපු සමාගමෙන් ඉවත් කරනවා. මේ ඔහුගේ ජීවිතේ අඳුරුම කාලය වුණා. නමුත් ස්ටීව් ජොබ්ස් කියන්නේ කිසිම කෙනෙක්ට නොබිඳිය හැකි පවුරක් වැනි මිනිසෙක්. එම වර්ෂයේදීම ඔහු නෙක්ස්ට් නමින් තව පරිගණක සමාගමකුත් 1986 දී පික්සාර් නම් වූ ඇනිමේෂන් චිත්‍රපට සමාගමේ ප්‍රධාන කොටස් හිමිකාරීත්වයක් ලබා ගන්නවා. ඔයාලා හැම කෙනෙක්ම වගේ බලලා තියෙන ලොව ප්‍රථම පූර්ණ පරිගණක සිනමාපටයක් වන ටොයි ස්ටෝරි කාටුන් සිනමා නිර්මාණය බිහි වෙන්නේ මේ ස්ටුඩියෝ එක හරහා. එමෙන්ම ඔයාලා හැම කෙනෙක්ම ආසාවෙන් වැළඳගත් බොහෝ කාටුන් නිර්මාණ රැසක් බිහි වෙන්නේ පික්සාර් සමාගම හරහායි. 1997 වර්ෂයේ වෙද්දී Apple සමාගමේ කොටස් මිල පහළ බැසීමත් සමග සමාගම බංකොලොත් වීමේ තර්ජනයකට ලක් වෙනවා. අවසානයේ Apple සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් නැවත ස්ටීව් ජොබ්ස්ට සමාගම භාර ගන්නා ලෙසට ආරාධනා කරනවා. එතනින් තමයි Apple සමාගමේ රන් යුගය ආරම්භ වන්නේ. ස්ටීව් ජොබ්ස්ගේ පැමිණීමෙන් අනතුරුව අනවශ්‍ය නිෂ්පාදන සියල්ල නතර කර සරල සහ ආකර්ෂණීය නිර්මාණ සිදු කිරීමට ආරම්භ කරනවා. 1998 දී iMac, 2001 දී iPod, 2006 දී MacBook Pro, 2007 දී iPhone, 2008 දී MacBook Air, 2010 දී iPad වැනි දැවැන්ත නිර්මාණ රැසක් ලෝකයට එළි දක්වනවා. මේ අතරින් ලෝකයේම උඩු යටිකුරුනේ 2007 ජනවාරි 9 වෙනිදා. එදා ස්ටීව් ජොබ්ස් වේදිකාවට ඇවේ තනි වීදුරු තිරයක් තියෙන බටන් නැති අපූර්ව දුරකථනයක් ලෝකයට පෙන්නුවා. ඒ තමයි අද අපි කවුරුත් දන්න iPhone එක. හැමදාම එකම විදිහේ කළු ටී-ෂර්ට් එකක් සහ ඩෙනිම් කලිසමක් ඇඳපු මේ අද්විතීය මිනිසා ඇඳුම් තෝරන්න යන කාලය පවා ඉතිරි කරගෙන ඒක තමන්ගේ නිර්මාණ වෙනුවෙන් යෙදුවා. නමුත් දිගු කාලයක් අග්නයාසික පිළිකාවකින් පීඩා විඳි ස්ටීව් ජොබ්ස් නම් වූ දැවැන්ත වෘක්ෂය 2011 ඔක්තෝබර් මාස 5 වෙනිදා වයස අවුරුදු 56 දී මෙලොවින් සමුගන්නවා. 2005 වර්ෂයේදී ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටි එකේ උපාධි ප්‍රදානෝත්සවයකදී ඔහු මෙහෙම කතාවක් කියනවා. ඔබේ කාලය සීමිතයි. එනිසා වෙනත් කෙනෙකුගේ ජීවිතයක් ජීවත් වෙන්න
ඒක නාස්ති කරන්න එපා. වැටුන හැම වෙලාවෙම නැගිටින්න. තමන්ගේ හීන පස්සේ ලෝ බඳින්න. ස්ටීව් ජොබ්ස්ගේ මේ ජීවිත කතාව අපිට කියා දෙන්නේ මහා විශාල පාඩමක්. ඔයා ස්ටීව් ජොබ්ස් ගැන තවත් තොරතුරු දැනගන්න කැමති නම් මේ සිනමා නිර්මාණ බලන්න ආරාධනා කරනවා. ඉතින් ස්ටීව් ජොබ්ස්ගේ මේ කතාව ගැන ඔයාට මොකද හිතෙන්නේ? ඔයා දැනටම Apple device එකක් පාවිච්චි කරනවා නම් ඒක මොකක්ද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් අපි හමුවෙමු. සුබ දවසක්.